නුවන්ගේ ප්‍රථම පන්දුවම හොඳ පන්දුවක් යොමු කළ පිටේට තරමක් ඈතින් පන්දුව යොමු කළා කෙසේ වෙතත් ඒ වයිඩ් පන්දුවක් ලෙසයි තීරණය කළේ. අතිරේක ලකුණක් එකතු වෙනවා ලකුණු පුරවඩ. නුවන් දකුණ තියෙන මද වේගයෙන් පන්දු යවන්න සූදානම් සිය සීමා බෙසිට මීළඟ පන්දුව යොමු කිරීම සඳහා පුල්ටස් පන්දුවක් පිටතටම ලබාගෙන ෆ්ලික් කිරීම ඩීප් ස්ක්වාලෙක් දෙසින් ලකුණු 6ක් හිමි කර ගන්නවා ප්‍රභාස්වර. පන්දු යවන්නගේ වේගය මැනවින් උපයෝගී කර ගනිමින් අනර්ග ෆ්ලික් කිරීමකින් ලකුණු 6ක් හිමි කර ගන්නවා. සමගම ලකුණු 7 දක්වා දැන් මුල් ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්නවා. ලකුණු 7යි දැන් ලකුණු සංඛ්‍යාව. නුවන් දිවෙනවා රවුන්ඩ් විකට් ආකාරයට එවර හොඳ පන්දුවක් මෙවර විකට් ටු විකට් ආකාරයට වේගය වැඩි කරමින් පන්දුවක් යොමු කළේ. මෙවරත් ෆ්ලික් කිරීමකට උත්සාහ කළත් පිටේ දවට ගන්නට අවකාශයක් ලැබුණේ නැහැ. තමත්ම හොඳින් මෙවර පන්දුව යොමු කළා නුවන්. හොඳ රන් අප් එකක් තිබෙන ක්‍රීඩකයෙක් පන්දු යවන විට මන්ම සුවිශේෂී පන්දු යවීමේ ඉරියව්වක් තිබෙන ක්‍රීඩකයා දිවෙනවා මීළඟ පන්දු යොමු කරන්නට. එවරත් ලෝ ෆුල් ටොස් පන්දුවට පහර එල්ල කරනවා. ඩීප් ස්ක්වාලෙක් දෙසට පන්දු එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. දැන් එම ලකුණ සමගම ලකුණු 8 දක්වා මුල් ලකුණු සංඛ්‍යාව වැඩි කරගෙන තිබෙනවා. කණ්ඩායම් දෙකම සමබර දස්කම් තිබෙන කණ්ඩායම් දෙකක් නිසා ඉතා උණුසුම් තරගයක් බවට මේ තරගයත් පත්වේවි ප්‍රේක්ෂකයන් මිත්‍රවනේ. සුදානම් නුවන් දකුණත් මද වේග පන්දු යවන්න ආරක්ෂාකාරී පහරක් චෙක්රව් පහරක් එල්ල කළේ. පන්දු මිඩෝන් දෙසට තල්ලු කර හරිමින් එක් ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. ලකුණ සමගම දැන් ලකුණු පූර්ව ලකුණු 9ක් දක්වා වැඩි කරගෙන තිබෙනවා. හොඳ පන්දු යවීමක් එක් දුර්වල පන්දුවක් හැරෙන්නට හොඳින් නුවන් පන්දු යවීමේ කාර්යය නිරත වන ආකාරය දක්නට ලැබෙනවා. වර තරමක් වේගය අඩාල කරමින් පන්දුව යොමු කරන්නට උත්සාහ කළේ. යාස්රින් පන්දුවකට උත්සාහ කළත් පිටින්නට ඇත්තින් පන්දුව ගමන් කළේ. වයිඩ් පන්දුවක් අතිරේක ලකුණක් සමගම 10 වන ලකුණු පූර්වට එකතු කර ගන්නවා. රවුන්ඩ් විකට් ආකාරයට සූදානම් වන්නේ මීළඟ පන්දුව. නැවත දුර්වල පන්දුවක් මෙහර පායින දෙසින් වයිඩ් පන්දුවක් ලෙසයි තීරණය කළේ. 11 වන ලකුණු පූර්වට එකතු කර ගන්නවා. සූදානම් වන්නේ මීළඟ පන්දුව යොමු කරන්නට කෙටි පන්දුවක්. ඒ ලකුණු 4ක් ඇඩියටයි සටහන් වන්නේ. පන්දු රකින්නන්ට හරියට නිර්ණය කර ගන්නට අවකාශයක් ලැබුණේ. වරක් පතිතව පන්දුව 4 සීමාවට ගමන් කළේ. ලකුණු 15යි මුල් ලකුණු සංඛ්‍යාව. ප්‍රභාස්වර විශ්වාසයෙන් පන්දු පහර එල්ල කළත් මෙවර සුළං ප්‍රවාහය තරමක් ඔහුට එරෙහි වුණා. ප්‍රේක්ෂකයන් මිත්‍රවනි දැන් තිබෙන තත්ත්වය අනුව තරමක් වමත් පිටිකරුවන්ට වාසිදායක ආකාරයක් දක්වලා ලැබෙන්නේ. දැන් දෙවෙනි පන්දු වාරය යොමු කරන්නට දෙවන පන්දු වාරයේ ප්‍රථම පන්දුව එවර ලොෆ්ට් ඩවුන් රයි පහර එල්ල කරන සාර්ථකයි ලෝනෝන් දෙසින් චරිත් මිරුවංග ලකුණු 6ක් හිමි කර ගන්නවා. නුවන් කළුතට පන්දු යවීම සඳහා කැඳවා තිබෙන්නේ. ප්‍රථම පන්දුවටම ලකුණු 6ක් හිමි කර ගන්නවා. දිවෙනවා මීළඟ පන්දුව යොමු කරන්නට. පෙර පරිදිමයි මෙවර පුල් පහර එල්ල කරනවා. කවකෝන කලාපයෙන් ලකුණු 6ක් හිමි කර ගන්නවා. විශ්වාසනීය පහරක් එල්ල කළේ දකුණත් පිටිකරුවා. මෙවන් තරඟ දහස් ගණනක හසල අත්දැකීම් තිබෙන ක්‍රීඩකයෙක් දකුණත් පිටිකරුවා. ක්‍රීඩාවට වැඩි ඉඩකඩක් ලබා දෙන අයෙක්. විශේෂයෙන්ම ප්‍රීමියර් ලීග් තරගමාලා බොහෝමයක නිරන්තරයෙන් දක්වලා ලැබෙන ක්‍රීඩකයෙක්. බුත්තල ප්‍රීමියර් ලීග් තරගමාලාව, කතරගම ප්‍රීමියර් ලීග් තරගමාලාව, වැල්වය ප්‍රීමියර් ලීග් තරගමාලාව වැනි ප්‍රීමියර් ලීග් තරගමාලා බොහෝමයක් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ලකුණු 27යි මුල් ලකුණු සංඛ්‍යාව. යම් උපදෙසක් ලැබෙනවා පන්දු යවන්නාට. ලවන් ඔෆ් දෙසට වන්නට පන්දු රකින්න ක්‍රීඩකයාගෙන්. සූදානම් වන්නේ රවුන්ඩ් විකට් ආකාරයට දකුණත් පිටිකරුවා. චරිත ඉදිරියේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා වයිඩ් පන්දුවක් අතිරේක ලකුණක් එකතු වෙනවා.
28යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව. බොහෝ නිරන්තරයෙන් ක්‍රීඩා කරන අත්දැකීම් තිබෙන ක්‍රීඩකයන් ක්‍රීඩා කරන පුහුණුව තිබෙන ක්‍රීඩකයන් ක්‍රීඩා කරන අය වගේම අවස්ථාවක් ලැබුණු පරිදි ක්‍රීඩා කරන ක්‍රීඩකයන් බොහෝමයකුත් මේ තරගමාලාව තුළ ක්‍රීඩා කරමින් තිබෙනවා. මම මේ සඳහන් කළේ ඔවුන් වෘත්තීය මට්ටමෙන් මේ කණ්ඩායම් කුමන කණ්ඩායම ජයගත්තත් ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ. ප්‍රියකරාලි මිත්‍රමිත්‍ර ඔවුන්ට අවශ්‍යම තිබෙන්නේ මේ ලැබුණු කාලයෙන් උපරිම ඵල ප්‍රයෝජන රැගෙන ක්‍රීඩා කිරීමයි. එකම දම්වැලක පුරුකක් අබඳු අයවලුන් මේ තරගමාලාව නියෝජනය කරමින් ක්‍රීඩා කරන්නේ. උන්ට මේ ලැබුණු අවස්ථාව ඉතාමත් මහඟු අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ සතර දිග්භාගයෙන් බොහෝ වෛද්‍යවරුන් අද දිනේ සම්බන්ධ වී තිබෙනවා මේ තරගමාලාව සමගින් තරග කරන්නට. over the wicket ආකාරයෙන් යොමු කළ පන්දුවට පහරක් කෙල්ල කරනවා. පන්දුව ලොනෝන් දෙසටයි ගමන් කළේ. තිසල් පන්දුව රැකගෙන බාර කරන විට 1 ලකුණක් ලැබෙනවා ලකුණු පුරුවට. චන්න පන්දුවාරයේ ක්‍රියාත්මක කරන ක්‍රීඩා ප්‍රවීණ ක්‍රීඩකයෙක් කණ්ඩායම සතු ඔහුගෙන් මේ ඉතිරි පන්දු කීපය යොමු කරන්නට තීරණය කර තිබෙනවා. කෙටි පන්දුවක් පසුපාදයේ පුල් පහර එල්ල කරනවා. පහසුවෙන්ම ප්‍රභාස්වර ලකුණු 6ක් ලකුණු පුරුවට එකතු කර ගන්නවා. දැන් තිබෙන ප්‍රශ්නාර්ථය මේ පන්දුව නැවත ක්‍රීඩා පිටියට පැමිණෙයිද යන්න පිළිබඳවයි. ප්‍රියකරාලි මිත්‍ර ලකුණු 35 දක්වා දැන් මුල් ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්නවා. ඒ ලකුණු 6 සමගින් මැනවින් පසුපාදයේ පුල් පහර එල්ල කළේ. තමයි මේ දෙවන පන්දුවාරය තුල රැඳී සිටින්නේ. හොඳ ලකුණු පුරුවක් නිර්මාණය කර තිබෙනවා. ලකුණු 21ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් වුන් පන්දුවාරයක් තුල රඳවාගෙන තිබෙනවා. වයිට් පන්දුවක් යොමු කළේ. එය අතිරේක ලකුණක් ලෙසයි සටහන් වන්නේ. සදානම් චන්න දකුණු තින් පන්දු යවන්න මීළඟ පන්දු යොමු කරන්නට. ඒවර හොඳ පන්දුවක් යොමු කළේ. ලන්ස් කිරීමකින් 1 ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. එම ලකුණ සමගම ලකුණු සංඛ්‍යාව ලකුණු 37 දක්වා වැඩි කර ගන්නවා. පන්දුවාර දෙකක් අවසන් ලකුණු 37යි මුල් ලකුණු සංඛ්‍යාව. 18.5 බිඳුවක දල වේගයක් වුන් රඳවාගෙන තිබෙන හොඳ ලකුණු පුරක් නිර්මාණය කර තිබෙනවා. තුනට පන්දුවාරයේ යොමු කරන ක්‍රීඩකයා ප්‍රථම පන්දුවටම පසුපාදයේ පුල් පහරක් කෙල්ල කරනවා. පන්දුවේදී මිඩ් විකට් දෙසින් නතර කරන්නට අවකාශයක් නැහැ. ලකුණු 6යි. ඉතාමත්ම මැනවින් පසුපාදයේ පන්දු පහරවල් එල්ල කරනවා දකුණත් පිදිකරුවා. එම ලකුණු 6 සමගම දැන් ලකුණු පූර්ව ලකුණු 43යි ලකුණු සංඛ්‍යාව. එරංග පන්දුවාරයේ ක්‍රියාත්මක කරන්නේ. එවරත් කෙටි පන්දුවක් නැවතත් පෙර පරිදිමයි. තවත් ලකුණු 6ක් හිමි කර ගන්නවා දකුණත් පිදිකරුවා. ප්‍රභාස්වර පායින දෙසින් ශක්තිමත් පන්දු පහරවල් ඇති ක්‍රීඩකයෙක් මැද කෙටි ඉපිලියා පන්දුවට ක්ෂණිකව පසුපාදයට ගමන් කරමින් පන්දු පහරවල් එල්ල කරන ආකාරය දක්නට ලැබෙනවා. හොඳ ඇසක් තිබෙන ක්‍රීඩකයෙක් දකුණත් පිදිකරුවා. දැන් පන්දු යවන්න තමාගේ අන්තේ මාරු කරමින් මීළඟ පන්දුව එවර වේගය මදක් කඩාල කරමින් යොමු කළේ උඩ පන්දුවක් රැක ගන්නවා. ඒ අති විශිෂ්ට පන්දු යැවීමක් ප්‍රියකරාලි මිත්‍ර මෙන්න මෙයයි තත්ත්වය අවබෝධ කරගෙන පන්දු යැවීම එසේ නැතිනම් අප කියනවා ගේම් එක රීඩ් කරමින් තරගය කියවමින් පිතිකරුවව කියවමින් හොඳ පන්දුවක් යොමු කළ මේ දක්වා over the wicket ආකාරයෙන් කෙටි පන්දු දෙකක් වේගයෙන් යොමු කරන විට සාර්ථක පහරවල් දෙකක් එල්ල කළද්දී මේ පන්දු යවන අය රංග කල්පනා කළා මේ පන්දු යවන්නට තරම කඩුල්ල වටා දිව යමින් පන්දුවක් යොමු කරමින් තරමක ලෙක්කට පන්දුවක් ලෙස පන්දුව යොමු කළේ. ඒ සාර්ථකත්වයට පත් වුණ ලකුණු 49යි. දැන් එක් විකට්ටුවක් බිඳ වැටි පන්දුවට පහර දෙන ක්‍රීඩකයින් ෆ්ලෝටිං ඩෙවිල්ස් ක්‍රීඩකයින් ඔවුන් මුල් තරගය ජයග්‍රහණය කිරීම සමග ජයග්‍රහී මානසිකත්වයෙන් මේ තරගයේ මේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් තිබෙන්නේ.
දුෂ්මන්ත දැන් අංක 3 පිතිකරුවා ලෙස ක්‍රීඩා පිටියට එකතු වන ක්‍රීඩකයා ඉරංග දිවේනවා අවුද විකට් ආකාරයට මීළඟ පන්දුව යොමු කරන්නට පසු පාදයට යමින් වේගවත් පහරක් එල්ල කරන ලකුණු ප්‍රතික්ෂේප කළා. ලකුණු සංඛ්‍යාවේ වෙනසක් නැහැ. ලකුණු 49 තවමත් ලකුණු සංඛ්‍යාව රැඳී තිබෙන්නේ. දර්ශනීය ස්ලග් ස්විප් පහරක් එල්ල කරනවා. ඩීප් මිඩ් විකට් කලාපයෙන් පන්දුව නතර කරන්නට අවකාශ නැහැ. ලකුණු 6ක් හිමි කර ගන්නවා. ලකුණු 6 සමගම ලකුණු පූර්ව ලකුණු 55 දක්වා වැඩි කර ගන්නවා. මම කල්පනා කළේ රංග ඉතාමත් හොඳින් රයිට් ආම් රවුන්ඩ් ද විකට් ආකාරයෙන් පන්දු යොමු කරමින් සිටියේදී නැවත තෝවද විකට් ආකාරයට පන්දු යොමු කරන්නට උත්සාහ කිරීම තුළ යම්කිසි පසුබෑමකට ලක් වුණා. විශේෂයෙන් මොහු ශරීරය තුළට පන්දුව යොමු කිරීම සමග දැන් පායින දෙසින් පන්දුව හොඳින් ගමන් කිරීම සමග සාධක ප්‍රතිඵලාත් කර ගන්න පන්දු අර 3කදී ලකුණු 55ක් ලබාගෙන තිබෙනවා. 18.0.0යි ආදල් ලකුණු ලබා ගැනීමේ වේගය සුදීපව කැඳවන්නේ දැන් මීළඟ පන්දුවාරය යොමු කිරීම සඳහා. ලකුණත් පිතිකවා චරිත් පන්දු 5කදී ලකුණු 14ක් ලබාගෙන සූදානම් පන්දුව පිළිගැනීම සඳහා. රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන් යොමු කළ පන්දුර ලොෆ්ටඩ් සයිඩ් ඩ්‍රයිව් පහර ලකුණු 6යි ප්‍රිකුලාල් මිත්‍රණි පිටියේ දැවටුණු මොහොතේ පටන්ම සමාන්තරව පන්දුව ගමන් කළ අප කියන ෆ්ලැට් 6 එකක් ආකාරයට ලෝන ඔෆ් අතරින් පන්දුව ගමන් කළේ ෆුල් ලෙන්ත් පන්දුව පතිත වනවා සමගම පිටියේ සම්පූර්ණ මුහුණත ගෙනාවා දකුණත් පිටිකරුවා අදකින් බහුල ක්‍රීඩකයා තවත් ලකුණු 6ක් එකතු කර ගන්නවා. ලකුණු 61යි දැන් ලකුණු සංඛ්‍යාව. එවර වේගය අඩාල කරමින් යොමු කළ පන්දුවට පහර එල්ල කරනවා. ස්ථානගත කිරීම සාර්ථක නැහැ. සුදීප අති විශිෂ්ට පන්දුවක් යොමු කළ වේගය අඩු කරමින් පන්දුව යොමු කරනවා සමගම රැක ගන්නවා තරමක් ඩීප් කවර් දෙසට වන්නට පන්දු රකින්න ක්‍රීඩකයා මේ ඉතා ඥානාන්විත පන්දු යැවීමක් ඔබට පෙනෙනවා ඇති. මේ පිටේ ඉන්නේ ක්‍රීඩකයන් තිදෙනෙකු රඳවාගෙන තිබෙනවා. ලෝන් ඔෆ් ක්‍රීඩකෙක් ස්වීපර් කවර් ක්‍රීඩකෙක් සහ ඩීප් කවර් ඉතා ආසන්නයේ පන්දු රකින්නන් තිදෙනෙකු යොදවාගෙන මේ පිටිකරුවාව හසු කරගත්තා. පැහැදිලිවම පිටේ ඉන්න දෙසින් පන්දු යොමු කරනවා සමගම ස්ක්වාඩල් පහරක් ලෙසින් පන්දු පහර එල්ල කරන්නට උත්සාහ කළත් ස්ථානගත කිරීම නිවැරදි නෑ. දැන් ලකුණු 61යි ආරම්භක පිටිකරුවන් දෙදෙනාම මේ වන විට දැවි ගොස් අවසන්. සුදීප සූදානම් පන්දු යොමු කිරීම සඳහා. චානක වමත් පිටිකරුවා ෆුල්ටස් පන්දුවල ස්විප් පහරක් එල්ල කරනවා. පන්දුව ගමන් කරනවා ෆයින් ලෙග් කලාපයෙන් ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. දෙවන ලකුණත් පහසුවෙන් ලබා ගන්නවා. විශේෂයෙන්ම දැන් මේ සුලං සහිත තත්ත්වයක් සමග මමත් පිටිකරුවා තරමක් අවසනාවන්ත වුණා මේ පන්දු පහර එල්ල කිරීමේදී. ලකුණු 63යි මුල් ලකුණු සංඛ්‍යාව. මේ තනතිරුවේ මේ ක්‍රීඩා පිටේ ලකුණු 70 80 එතරම්ම බැරෑරුම් ඉලක්කයක් නොවේ ප්‍රිකුලාල් මිත්‍රණි. සුදානම් ඕවර් ද විකට් ආකාරයට මීළඟ පන්දුව එවර ෆුල් ටොස් පන්දුවට පහරක් එල්ල කරනවා. අයලින් පන්දුව නතර කරන්නට අවකාශ නැහැ. ලකුණු 6යි චානක ඉදිරි පාදේ මනරම් පන්දු පහරක් එල්ල කළේ ලොෆ්ටඩ් ඔෆ් රයි පහර වයි ලෝන් ඔෆ් දෙසට වන්නට පන්දුව ගමන් කරනවා. එම ලකුණු 6 සමගම ලකුණු පූර්ව දැන් ලකුණු 69 දක්වා වැඩි කරගෙන අවසන්. පන්දු 6ක් ඉතිරිව තිබෙනවා ලකුණු රැස් කරන්නට. මේ පන්දුවාරයේ අවසන් පන්දුව දැන් සුදීප යොමු කරන්නට සූදානම් වන්නේ. වමත් පිටිකරුවා විශ්වාසනීය පහරක් එල්ල කළේ වර රත් ඉදිරිපාදයට පැමිණ පහරකට උත්සාහ කළා. පිටේ පිටතග්‍රේ දැවටුනේ පන්දුව ෂොට් කවර් කළා. පිට පන්දුව ගමන් කරනවා. එක ලකුණක් ලකුණු පූර්වට එකතු කර ගන්නවා. දැන් ලකුණු 70යි පන්දුවාර 4යි ලකුණු 70යි කඩලු දෙකක් මිද වැටි පන්දුවට පහර දෙන ෆ්ලොටින් ඩෙවිල්ස් ක්‍රීඩකයන් සුපර් ස්ට්‍රයිකර්ස් අවසන් පන්දුවාරය දැන් යොමු කරන්නට සූදානම් වන්නේ. තිසල් කැඳවන්නේ පන්දුවාරය යොමු කිරීම සඳහා. තිසල් හොඳ පන්දුවාරයක් යොමු කළොත් ලකුණු 80කට පමණ රඳවා ගන්නට හැකියාවක් ලැබුණොත් ඒ තරම හඹා යා හැකි ඉලක්කයක්. දුර්වල පන්දුවක් ඒත පහසෙන් පුල් පාර එල්ල කරනවා. ලකුණු 6ක් ලෙසයි සටහන් වන්නේ. 76යි දැන් ලකුණු සංඛ්‍යාව. තරමක දුර්වල පන්දුවක් යොමු කළේ. මම මේ සඳහන් කළේ මේ තරගමාලාව නියෝජනය කරන අදකීම් තිබෙන නිරන්තරයෙන් ක්‍රීඩා කරන අවස්ථාවක් ලැබෙන පරිදි ක්‍රීඩා කරන බොහෝ දෙනෙක් සිටිනවා. එම නිසා
අත්වැරදීම් සිදුවන්නට අත් ඉඩ කඩ තිබෙනවා. දිවෙනවා right arm round the wicket ආකාරයට මීළඟ පන්දුව එවර වේගය අඩාල කරමින් යොමු කළ පන්දුවට ලොෆ්ට් ඩවුන් රයිට් පහරක් එල්ල කළේ සුදීපගේ විශාල දෑත් අතර පන්දුව සිර කර ගන්නා විට චානකගේ ඉනිම නිමාවට පත්වනවා. චානකගේ කෙටි ඉනිම ගෙවුණු තරගය තුලත් ඔහු අඩු පන්දු සංඛ්‍යාවකට මුහුණ දෙමින් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තා. දැන් ලකුණු 76යි කඩලු 3ක් බිඳ වැටි. තත් පන්දු 3ක් ඉතිරිව තිබෙනවා ලකුණු රැස් කරන්නට. ඩිලංක දැන් අවක පිටිකරුවා මේ තරගය අතිත හොඳ තරගයක් දැක බලා ගන්නට හැකියාව තිබෙනවා. සුපර් ස්ට්‍රයිකර්ස් දක්ෂ පිටිකරුවා නෝන්ගේ සිටිනවා. සුදානම්මන්නේ මීළඟ පන්දුව යොමු කිරීම සඳහා ඉවර පහරක් එල්ල කරනවා. පන්දුව ගමන් කරනවා වයිඩ් ලෝන් ඔෆ් දෙසට 1 ලකුණක් ලැබෙනවා ලකුණු පුරොඩ. ලකුණු සංඛ්‍යාව ලකුණු 77 දක්වා වැඩි කරගෙන තිබෙනවා. සුදානම් තිස්සල් මීළඟ පන්දුව යොමු කරන්නට එවර තරමක් පායින්නට ඇතින් පන්දුව යොමු කරනවා. සමගම ප්‍රධාන විනිශ්චයකාරවරයා ඒ වයිට් පන්දුවක් ලෙසයි තීරණය කළේ. සුදානම් සිය සීමාවේ සිට අයිට අමෝවද විකට් ආකාරයට මීළඟ පන්දුව කෙටි පන්දුවක් පුල් පහර සාර්ථකයි ඩී මිඩ්වික දෙසින් ලකුණු 6ක් හිමි කර ගන්නවා. මැද කෙටි පිළියා පන්දුවට මැනවින් පුල් පහර එල්ල කරනවා. 84යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව. මෙයයි සඳහන් කළේ මේ තනතිරුව ක්‍රීඩා පිටිය පිටිකරුවන්ට සෑහෙන වාසිගෙන දෙන තනතිරුවක් සහ ක්‍රීඩා පිටියක් වගේ. තිසල් දැන් සූදානම් වන්නේ සිය සීමාවේ සිට දකුණු තින් මද වේග පන්දු යවන්න රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයට ඩීප් ස්ක්වයර් එක දී මිඩ් විකට් වයිඩ් ලෝන් ඔන් ද සීන් පයින්නේ ක්‍රීඩකින් රඳවාගෙන මීළඟ පන්දුව එවර සාර්ථකයි පන්දු යවන්න ඉක්මන් ලකුණකට උත්සාහ කරනවා. තුවද්දී දැවියාමකට හසු වුණා. ලකුණු 84කට ඉනිම සීමා වනවා ෆ්ලොටින් ඩෙවිල්ස් කණ්ඩායම යනුව පන්දු 25කදී ලකුණු 85ක් ලබාගත යුතුයි. තරගයේ ජයග්‍රහණය කරන්නට නම් සුපර් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම. එරන් සමග නුවන් ආරම්භක පිටිකරුවන් දෙදෙනා ඔනු ජයග්‍රාහී මානසිකත්වයෙන් ක්‍රීඩා කරන කණ්ඩායමක්. බී ක්‍රීඩා පිටියේ පැවති තරගයක් ඔවුන් ජයග්‍රහණය කරන්න සමත් වුණා. මේ කණ්ඩායම් දෙකම තරගයේ බැගින් ජයගෙන සිටින නිසා අතිශය උණුසුම් තරගයක් වන්නට ඉඩ කඩ තිබෙනවා. මේ පිටිකරුවන් දෙදෙනාට සෑහෙන වගකීමක් තිබෙනවා මේ තරගය ජයග්‍රහණය කරා රැගෙන යන්නට. ආරම්භක සම්බන්ධතාවය හොඳින් රැගෙන ගියොත්
ඔවුන්ට හොඳ වාසියක් තිබෙනවා තරගයේ ජය ගන්නට. ලකුණු 84ම පෙර සඳහන් කළා. මේ තනතිරු මේ ක්‍රීඩා පිටියේ විශාල ලකුණු පුවරුවක් නොවේ. මේ ක්‍රීඩාවල මිත්‍රමින්ද එක පන්දු වාරයක් තුල සම්පූර්ණ තරගය වෙනස් වන්නට ඉඩ කඩ තිබෙනවා. එක දීර්ඝ පන්දු වාරයක් එක් පන්දු වාරයක් තුල ලකුණු 20කට වැඩි ප්‍රමාණයක් ලබා ගතහොත් මේ තරගයේ තරම් බැරෑරුම් තත්වයක් නොවේ. මේ ක්‍රීඩාවල මිත්‍රමිත්‍රයනි දුෂ්මන්තව කැඳවනවා නුවන් ඉදිරියේ පන්දු යොමු කිරීම සඳහා. left arm over the wicket ආකාරයෙන් යොමු කළ ප්‍රථම පන්දුවට පසු පාදයේ පුල් පහර එල්ල කරනවා. පන්දුව ඩිමිඩ් විකට් කලාපේ ඒ අතිශය දුර්වල පන්දු රැකීමක්. තරමක් කලබල වුණා මේ පන්දු රකින්න ක්‍රීඩකයා කැලණි. ඒ ලකුණු 4ක් ලකුණු පූර්වට එකතු කර ගන්නවා. ලකුණු 4කින් ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා. මෙවැනි අවස්ථාවන් මග නොහැරිය යුතුයි. මේ ක්‍රීඩා පිටියේ මේ ලකුණු 4 සෑහෙන බලපෑමක් ඇති කරන්නට ඉඩ කඩ තිබෙනවා. විශේෂයෙන්ම ලකුණු තිබෙන තනතිරුවක්. left arm over the wicket ආකාරයට මීළඟ පන්දුව එවර හොඳ පන්දුවක් යොමු කළේ. ඉතාමත්ම සාර්ථක පන්දුවක් යොමු කළේ. සාර්ථකයි පන්දු යවන්න මෙවර ඉතාමත්ම තියුණු පන්දුවක් යොමු කළේ. දුෂ්මන්ත දිවෙනවා over the wicket ආකාරයට මීළඟ පන්දුව යොමු කිරීම සඳහා. එවරත් හොඳ පන්දුවක් යොමු කළේ. ඉදිරිපාදේ drive කිරීමකට උත්සාහ කළා. inside edge දැවුණු පන්දුව short fine leg දිශට පන්දුව ගමන් කරනවා. කළු රකින්න ක්‍රීඩකයා දිවගොස් පන්දුව රැකගෙන බාර කරන විට එක ලකුණක් ලැබෙනවා. ලකුණු පූර්වට එම ලකුණ සමගම ලකුණු 5යි මුල් ලකුණු සංඛ්‍යාව. අපේ සඳහන් කළාක් මෙන්න මේ පිතිකරුවන් දෙදෙනාට මුල සිටම ලකුණු වේගයෙන් රැස් කළ යුතු තත්ත්වයක් තිබෙන්නේ. ඊට හේතුව විශාල ලකුණු පූරක් ඕන් හඹා යමින් තිබෙන්නේ. ස්ථාවර වන්නට ඉඩ කඩ නැහැ. මුල් පන්දුවේ සිටම වේගයෙන් ලකුණු රැස් කළ යුතු ආකාරයක් දක්නට ලැබෙන්නේ. පන්දු පිටිය සකසා තිබෙනවා. පායින දෙසින් ක්‍රීඩකයන් සිව් දෙනෙකු යොදවාගෙන දුෂ්මන්තගේ මීළඟ පන්දුවට පසු පාදයේ පන්දු පහර ලකුණු 6ක් හිමි කර ගන්නවා. එරංග තම මුණ දුන් මුල්ම පන්දුව තුලම ඉදිරිය තරමක් භයානකව ගන්නතුරු ඇඟවීමක් පිටින් ඉංගියක් පළ කළා. දකුණත් පිටිකරවා තරමක් වයි ලෝනාන් දෙසට වන්නට පන්දු පහර එල්ල කරනවා. සමගම ලකුණු 11යි මුල් ලකුණු සංඛ්‍යාව. මම එයි සඳහන් කළේ බොහෝ විට ලකුණු 85ක ජයග්‍රහ ඉලක්කය කඹා යන විට අප කියනවා ස්කෝබෝඩ් ප්‍රෙෂර් එක ලකුණු පූර්වයේ පීඩනය තරමක් තිබෙනවා පිටිකරුවන්ට. කෙසේ වෙතත් දකුණත් පිටිකරුවා ඉතා මනරම් පන්දු පහරකින් ප්‍රතිචාර දක්වනවා. දුෂ්මන්තගේ මීළඟ පන්දුව ලව් ෆුල් ටස් පන්දුවට පහරක් එල්ල කරනවා. උඩ පන්දුව දෙවන වතාවේ වරදක් සිදු කළා. ඩිමිඩ් විකට් පන්දු රකින්න කැලණි. මෙවන් තීරණාත්මක තත්ත්වයක් තුළ උඩ පන්දුවක් අතහැර දැමුවේ. ජාත්‍යන්තර විචාරකයන් නිරන්තරයෙන් පවසන කාරණය කැචස් ට්වින් මැචස් උඩ පන්දු අතහැරීම තුළ තරග වෙනස් වෙනවා. අපේ ක්‍රීඩාවල මිත්‍රමිත්‍රයන් ඔබට මතක නම් 2023 ලෝක කුසලාන තරග මාලාව තුළ ඇෆ්ගනිස්තානයේ සහ ඕස්ට්‍රේලියාව අතර අතිශය තියුණු අර්ධ අවසන් පූර්ව තරගයකදී මුලින් පන්දුවට පහර දෙමින් ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයන් ලකුණු 292ක් ලබා ගන්නට සමත් වුණායින් පසුව පිළිතුරු ඉනිම හඹා යන ඕස්ට්‍රේලියානුවන් ලකුණු 92කට කඩලු 7ක් බිඳ වැටි තිබෙන මොහොතක ෂොට් ෆයිනල් කලාපේ පන්දු රකින්න ක්‍රීඩකයා මුජිබුර් රහමාන් ග්ලෙන් මැක්ස්වෙල්ගේ උඩ පන්දුවක් අතහැර දමනවා. සමගම නොදැවි ලකුණු 200ක් ලබා ගනිමින් ඉලක්කය හඹා ගියා. තරගයේ පමණක් නොවේ සමස්ත තරග මාලාවම උඩයටි කුරුණේ එක උඩ පන්දුවක් අතහැරීම තුලයි. ක්‍රීඩාවල මිත්‍රයනි දැන් අවක පන්දු යවන ප්‍රභාස්වරව කැඳවන්නේ දෙවන පන්දු වාරය යොමු කිරීම සඳහා. ඉදිරිපාදයට පැමිණ ඩ්‍රයිව් පහරක් එල්ල කරනවා. තරමක් නිදහසේ කාලය ගත කරමින් සිටි නිසා පන්දු රකින්න දෙදෙනා තරමක් එක්වරම තැතිගැන්මකට ලක් වුණත් ආබාධයක් නැහැ. එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. සුදානම් over the wicket ආකාරයට මීළඟ පන්දුව යොමු කරන්නට ෆුල් ටස් පන්දුවට පහරක් එල්ල කරනවා. ලකුණු 6යි. නැවතත් ෆ්ලැට් 6 එකක් ආකාරයට පන්දුව වයිඩ් මිඩෝන් කලාපෙන් ගමන් කළේ. ෆුල් ටස් පන්දුව පිත්තටම ලබාගෙන පහසුවෙන් පන්දු පහර එල්ල කරනවා. සමගම ලකුණු 19 දක්වා දැන් මුල් ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්නවා. ප්‍රභාස්වර සුදානම් මන්නේ සීමාවේ සිට over the wicket ආකාරයට මීළඟ පන්දුව
එවරත් වේගවත් පහරකට උත්සාහ කළත් තරමක් අවාසනාවන්තයි පිතිකරුවා. තරමක් විශාල පන්දු පහරක් වෙත ගමන් කළ හැකි කෙටි පන්දුවක් යොමු වුණත් පිතිකරුවා තරමක් අපොහොසත් වුණා. කැලල් මැනීමේ ලා පන්දු පහර එල්ල කරන්නට සුදානම් ප්‍රභාස්වර මීළඟ පන්දු යොමු කිරීම සඳහා එවර සාර්ථක පුල් පහරක් දකුණත් පිතිකරුවා අයරංග මැනවින් පසුපාදයේ පන්දු පහර එල්ල කරනවා. සමගම 26 වන ලකුණු පුරවඩ එකතු කර ගන්නට සමත් වනවා. ලකුණු 26 දක්වා ලකුණු සංඛ්‍යාව වැඩි කරගෙන තිබෙනවා. ප්‍රභාස්වර දිවේනවා මීළඟ පන්දුව යොමු කරන්නට. ලා ෆුල් ටොස් පන්දුව බොහොම ස්තුතියි කියා පිළිගත්තේ දකුණත් පිතිකරුවා. ඉදිරි පාදයේ මනරම් ලොෆ්ට් ඩවුන් රයි පහනක් එල්ල කරනවා. කවුකෝණ දෙසින් තවත් ලගනවා කිමි කර ගන්නවා. මෙයයි සඳහන් කළේ කැලණි අතහැර දමෝ උඩ පන්දුව තරගයට විශාල බලපෑමක් ඇතිවන්නටත් ඉඩ කඩ තිබෙනවා. තවත් පන්දු 15ක් ඉතිරිව තිබෙනවා මේ තරගය තුළ. ලකුණු 63ක් 53ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කරන්නට. පන්දු 15කදී ලකුණු 53ක් ලබාගත යුතුයි තරගයේ ජයග්‍රහණය කිරීමට නම්. ගාමිණී අබේසිංහව කැඳවන්නේ පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා. ලකුණු 32යි පන්දු වාර දෙකක් අවසන් වන විට මුල් ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 53ක් පන්දු 15ක් තුල ලබාගත යුතුයි. කැලණිව කැඳවනවා පන්දු යවන්නට. ප්‍රථම පන්දුවටම වේගවත් පහරක් එල්ල කරමින් ලකුණු එකක් ලකුණු පුරවඩ එකතු කර ගන්නවා. කෙසේ වෙතත් අන්තයේ ලැබෙන්නේ ප්‍රබල දකුණත් පිතිකරුවා ලකුණු 20ක් ලබාගෙන තිබෙන එරංග කබ්‍රල් හොයිතමත් හොඳින් දැන් පන්දුව දකිමින් සිටින ක්‍රීඩකයා බවට පත්ව තිබෙනවා. කැලණි දුර්වල පන්දුවක් යොමු කළේ ලකුණු 6ක් හිමි කර ගන්නවා. ඩී මිඩ් විකට් කලාපෙන් කැලණි සිදු කළ වරදට දැන් කැලණිටම දඬුවම් ලැබෙනවා. ප්‍රිකුණාල් මිතුරු පන්දුව අත්හැරීම සමග මේ පිතිකරුවා යම්කිසි විශ්වාසනීය තත්ත්වයකට පත්ව තිබෙනවා. ලකුණු සංඛ්‍යාව 39 දක්වා දැන් වැඩි කරගෙන තිබෙනවා. විශේෂයෙන් ගාමිණීව පන්දු වාරයට කැඳවුවත් ඉන්පසු නැවත වෙනසක් සිදු කරමින් කැලණි වාදේශ කළා පන්දු යවන්නට. මේ තරගයේ ඉතා උණුසුම් තරගයක් වගේ මෙයයි සඳහන් කළේ. දැන් පන්දු 13කදී ලකුණු 46ක් ලබාගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්නට. එවරත් ලෙෆ්ට් ඔෆ් රයිට් පහරක් කෙල්ල කරා උඩ පන්දුව රැක ගන්නවා. ඉතා විශිෂ්ට උඩ පන්දුවක්
තනියතින් රැක ගන්නට සමත් වුණා. මේ තරගය වෙනස් කරන උඩ පන්දුව ප්‍රිකුඩාල් මිත්‍රමිත්‍රයනි අප පෙර සඳහන් කළ උඩ පන්දුවක් අතහැර දමන විට තරග වෙනස් වන වගේ මෙවැනි උඩ පන්දු රැක ගැනීම තුලත් තරග වෙනස් වෙනවා ප්‍රිකුඩාල් මිත්‍රමිත්‍රයනි. ඔබට මතක නම් 20 ලෝක කුසලාන අවසාන මහා තරගයක් තුල තීරණාත්මක තරගයක් පැවැත්වුණා ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර. ලකුණු සහ පන්දු අතර විශාල පරතරයක් තිබුණේ නැහැ ප්‍රිකුඩාල් මිත්‍රමිත්‍රයෝ. කෙසේ වෙතත් ඩේවිඩ් මිල එල්ල කළ පහරක් සූර්ය කුමාර යාදව හතරේ සීමාව අසල සිට ඉතා වටිනා උඩ පන්දුවක් රැක ගැනීම සමග නැවතත් තරගය වෙනස් වුණා ප්‍රිකුඩාල් මිත්‍රමිත්‍රයනි. දැන් එවැනි තත්ත්වයක් තිබෙන්නේ කුඩා පිටිය තුල මේ එරංග කබ්‍රාල්ගේ දැවියාම මේ තරගයට සෑහෙන බලපෑමක් එල්ල කරන්නට ඉඩකඩ තිබෙනවා. එනවාක පිටිකරුවා ලෙස චන්න කුඩා පිටියට සම්බන්ධ වන්නේ කැලණිට සෑහෙන අස්වැසිල්ලක් ලැබෙන්නට ඇති තමාතින් සිදු වරද ඔහු අතින්ම නිවැරදි කර ගනිමින් ඔහු කඩුල්ල දවා ගන්නට සමත් වුණා. කෙසේ වෙතත් වරුණගේ අති විශිෂ්ට උඩ පන්දු රැකීම මේ තරගය වෙනස් කරන තත්වයකට පැමිණෙනවා. චන්න දැන් සූදානම් පන්දුව පිළිගැනීම සඳහා ප්‍රවීණ ක්‍රීඩකයා අංක 3 පිටිකරුවා ස්ථානයේ පැමිණේ. වේගවත් පහරක් එල්ල කරන පන්දුව නිසිලෙස පිටි දවටා ගන්නට අවකාශයක් ලැබුණ ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්න. එම ලකුණ සමගම ලකුණු සංඛ්‍යාව ලකුණු 40 දක්වා වැඩි කරගෙන තිබෙනවා. ලකුණු 40යි මුල් ලකුණු සංඛ්‍යාව. වෘත්තියෙන් වෛද්‍යවරුන් ලෙස කටයුතු කරන මේ සියලු දෙනා අද දවසේ ක්‍රිකට් ක්‍රීඩකයන් බවට පත්වෙමින් තමත් මැනවින් මේ ක්‍රීඩා පිටියේ දස්කම් දක්වනවා. එවර ලොෆ්ටඩ් ඔෆ් රයි පහරක් එල්ල කරන උඩ පන්දුවක් වරුණ මෙවරත් රැකගත් සුරකිව ඥානාන්විත පන්දු යැවීමක් මේ පිටිකරුවන්ව මේ කලාප වලින් පන්දු පහරවල් වෙත පොළඹවා ගැනීම තුළ යම් වාසියක් තිබෙනවා. විශේෂයෙන්ම මේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරන විට දකුණ පිටිකරුවේ ක්‍රීඩා කරන විට ලොන් ඔෆ් කලාප සීපර් කවර් කලාප වලින් පන්දු පහරවල් එල්ල කිරීම පහසු නෑ ප්‍රිකුඩාල් මිත්‍රමිත්‍රයනි. දකුණ පිටිකරුවන්ට ඩීප් බිඩ් විකට් සහ ලෝ ලෝන් අතරට වන්නට සෑහෙන වාසියක් තිබෙනවා. එය තරමක් දකුණ පිටිකරුවා ප්‍රයෝජනයට ගත්තා නම් යම් වාසියක් වන්නට ඉඩකඩ තිබුණා. දැන් ලකුණු 40යි කඩලු දෙකක් මිද පැටි අවසන් පන්දු 10කදී ලකුණු 45ක් අවශ්‍යයි. අවසානයේ කෙසේ හෝ ගාමිණී අබේසිංහ වෙනුවට කැලණිව කැඳවීම යම්කිසි වාසිදායක ප්‍රතිඵලයකුත් ගෙන දුන්නා කණ්ඩායමට. මුල් පන්දු දෙකේදී 6 පාර දෙකක් එල්ල වුවත් ඔහු අවශ්‍යම කරන කඩලු දෙක බිඳ දමන්නට සමත් වුණා. ගියවර තරගය තුලත් කැලණිගේ පන්දු වාරයේ තුලයි තරගය වෙනස් වුණේ ප්‍රිකුඩාල් මිත්‍රමිත්‍රයනි. චරිත්ව කැඳවන්නේ පන්දු වාරයේ යොමු කිරීම සඳහා පන්දු 10යි ලකුණු 45ක් ලබාගත යුතුයි තරගයේ ජය ගන්නට. ලෙක්කට පන්දුවක් ලෙසින් පන්දුව යොමු කළේ ශසික නවක පිටිකරුවා ලෙස ක්‍රීඩා පිටියට එකතු වුණු ක්‍රීඩකයා. වයිට් පන්දුවක් අතිරේක ලකුණක් එකතු වෙනවා. ලෙක්කට පන්දුවක් යොමු කරන්න උත්සාහ කරන බොහෝ විට පායින් කෙලින් පන්දුව පතිත කරන්නට උත්සාහ කළත් පායින්ට මෙපිටින් පන්දුව පතිත වුණේ. සූදානම් මීළඟ පන්දුව යොමු කිරීම සඳහා එවර සාර්ථක පන්දු පතිතයක් සිදු කළේ තරමක් පිටේ ඉන්නට ආසන්නයෙන් පන්දුව පතිත කරනවා සමගම ස්ලොග් ස්විප් පහරකට උත්සාහ කළත් සාර්ථක වූයේ නැහැ. මෙවර දකුණත් පිටිකරුවා චන්න දැන් සූදානම් මාන්නේ සීමාව විසිට මීළඟ පන්දුව පිළිගන්නට එවර සාර්ථකයි. ලෙක්කඩ පන්දුව මැනවින් යොමු කළා පිටිකරුවා කඩුළු රකින්න දෙදෙනාම සම්පූර්ණ පරාජයට පත් වුණා. කෙසේ වෙතත් ඒ පායින්නට පිටින් ගමන් කළ පන්දුව වයිට් පන්දුවක් ලෙසයි ප්‍රධාන විනිශ්චයකාරවරයා සිය තීරණය ලබා දුන්නේ. චරිත් සූදානම් සිය සීමාව විසිර ශශික ඉදිරියේ මීළඟ පන්දුව යොමු කිරීම සඳහා බැක්කට් පහරක් එල්ල කරනවා. කෙසේ වෙතත් දැන් තිබෙන තත්ත්වය අනුව එක ලකුණ දෙක මේ පන්දුව රකින්න ෆ්ලෝටිං ඩෙවිල්ස් ක්‍රීඩකයන්ට එතරම්ම බාධාවක් නොවේ ප්‍රිකුඩාල් මිත්‍රමිත්‍රයනි. සූදානම් වන්නේ චරිත් තුනිරියා ක්‍රීඩකයා රවුන්ඩ් විකට් ආකාරයට මීළඟ පන්දුව සාර්ථකයි. වරි තමත් හොඳ පන්දුවක් මැනබින් පන්දුවක් යොමු කළා. දැන් තරගයේ සියලු ගෞරව ෆ්ලෝටින් ඩෙවිල්ස් ක්‍රීඩකයන් හිමි කර ගන්න ආකාරයක් දක්වලා ලැබෙනවා. ඕන එක පිටම මේ ක්‍රීඩා පිටියේ තරග දෙකක් ක්‍රීඩා කිරීමත් සමග තනතිරුව සහ ක්‍රීඩා පිටිය හොඳින් නොඋන්ට දැන් අවබෝධ වී තිබෙන ආකාරයක් දක්වලා ලැබෙනවා. සාර්ථකයි මැනවින් පන්දුවක් යොමු කළා. ඒවර
ලෙක්කඩ පන්දු ඉතා හොඳ දඟ කැවීමක් සමග පන්දු යොමු කළේ. මම පෙර සඳහන් කළා සාමාන්‍යයෙන් විවෘත ක්‍රිකට් ක්‍රඩා කරන තරගමාලාවන් තුල මේ ක්‍රීඩකයා පන්දු යවන්නේ කුලෙස උපයෝගී කරගන්නව අඩුයි. ප්‍රිය ක්‍රීඩාල මිත්‍රයනේ පිතිකරුවෙකු ලෙසයි කණ්ඩායම නියෝජනය කරන්නේ. ලකුණු 44යි මුල් ලකුණු සංඛ්‍යාව කඩලු දෙකක් බිඳ වැටි. පන්දු පහකදී ලකුණු 41ක් ලබා ගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්නට. වේගවත් පහරක් කෙල්ල කරන ඉහළින් පන්දු ඈදී යනවා. ඒ ලකුණු 4ක් එසයි සටහන් වන්නේ. වරුණ තියුණු උත්සාහයක නිරත වුණත් මෙවර රැක ගන්නට අවකාශයක් ලැබුණේ නැහැ. මේ තරගයේ හොඳම පන්දු රකින්න වරුණ හෝ අගනා වටිනා උඩු පන්දු දෙකක් රැක ගන්නට සමත් වුණා. එවර දර්ශනීය පහරක් ලකුණු 6ක් හිමි කර ගන්නවා. දකුණත් පිටිකරන ලයිස්තුවේ තරමක් පමාවි පැමිණි ක්‍රීඩකයා ශශික ඉතාගෙන පන්දු පහරක් කෙල්ල කළේ. දැන් ලකුණු 54යි මුල් ලකුණු සංඛ්‍යාව. සුදානම් වන්නේ මීළඟ පන්දුව යොමු කරන්නට වරත් වේගවත් පහරක් කෙල්ල කළාත් එතරම්ම සාර්ථක නෑ. දැන් තරගයේ සියලු ගෞරව හිමි කරගෙන අවසන් ෆ්ලෝටින් ඩ්‍රැගන්ස් ක්‍රීඩකයන් පන්දු දෙකකදී ලකුණු 30ක් ලබා ගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්නට. වයිට් පන්දුවක් අතිරේක ලකුණක් ලකුණු පුරවඩ. එවර සාර්ථකයි පන්දු පහර. ලකුණු 6ක් ලකුණු පුරවඩ චන්න ප්‍රවීණ ක්‍රීඩකයා මැනවින් පන්දු පහරක් කෙල්ල කළා. කෙසේ වෙතත් දැන් තිබෙන තත්ත්වය අනුව තරගයේ වැඩි ගෞරව හිමි වී අවසන් මේ ෆ්ලෝටින් ඩෙවිල්ස් ක්‍රීඩකීන්ට ඔවුන් විශිෂ්ට දස්කම් දැක්වුවා. මේ තරගමාලාවේ දෙවන තරගයත් දැන් ජයග්‍රාහී මාවත වෙත පැමිණ තිබෙන ඔවුන්ගේ පන්දු යවන්නන් පිතිකරුවන් ඉතා හොඳින් තමන්ගේ කාර්යභාරය සිද්ධ කළා. දිවෙනවා අවසන් පන්දුව යොමු කිරීම සඳහා. එවලත් පන්දු පහරක් කෙල්ල කරන ඉල්ලගෙනවා පන්දු උඩ පන්දුවක් ලෙස රැක ගන්නට අවකාශයක් ලැබුණා. කෙසේ වෙතත් 40 වසර චානක දක්ෂ ලෙස පන්දුව නතර කරනවා. එක ලකුණක් ලබා ගන්නවා. යන තරගයේ ජයග්‍රහණය හිමි කර ගන්නට සමත් වෙනවා ෆ්ලෝටින් ඩෙවිල්ස් ක්‍රීඩකීන් සුපර් ස්ට්‍රයිකර්ස් ක්‍රීඩකීන් පරාජයට පත් කරමින්. දැන් නව තරගය ක්‍රීඩා පිටිය තුළ ආරම්භ වීමට නියමිතයි.